ආයිබෝවන් ෆ්ලේවර්ස් ඔෆ් ලංකා මගේ කුකින් YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා දිගටම මගේ වීඩියෝ බලන්න, ඒ වගේම bell icon එකත් click කරගෙනම තියාගන්න. අද මම වැව්මාළු කරි එකක් ගොඩාක් රසට දිය වෙන්නේ නැති වෙන්න වැව්මාළු ටික හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නයි යන්නේ. මම වැව්මාළු ග්‍රෑම් 750ක් හොඳට සුද්ධ කරලා හොදලා අරගත්තා. ඊට පස්සේ මම සුදු ලුණු බිකි 4-5ක් ගත්තා. ඒවා මම පොතු පිටින්ම අරගත්තේ. ඒ වගේම ගොරක ටිකක් පෙඟෙන්න දාලා අරගත්තා. ගොරක බිකි 4ක් විතර. ගම්මිරිස් ඇට ටිකක්, කුරුඳු පොතු 2ක්, එනසාල් ඇට 2ක්, හරාමුණු ඇට 5ක් 6ක්. ඒ ටික මම අරගත්තා. ඒ ටික අපි කොටා ගන්න ඕනේ. අපි බලමු ටෙම්පරාදුවට මොනවද ඕනි වෙන්නේ කියලා. මේ ලුණු ගෙඩියක් කපා ගත්තා. අම්මිරිස් කරල් 3ක්, පොඩි තක්කාලි ගෙඩියක්, කරපිංචා, ඒ වගේම රම්ප. අපි වැව්මාළු කරි එක හදාගන්න අපිට මේ දේවල් ටික තමයි ඕනි වෙන්නේ. මුලින්ම අපි මේ වගේ පාචනයක් අරගෙන මාළු ටික අනා ගන්න ලෑස්ති කරගන්න ඕනි. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි කාලක්, 3-5 කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු පුරවපු තේ හැන්දක් එකතු කරගන්න. ඒ වගේම ලුණු කුඩු තේ හැන්දකුත් එකතු කරගන්න. ඔයා ළඟ සෝයා සෝස් තියෙනවා නම් සෝයා සෝස් ටිකකුත් මේ විදිහට එකතු කරගන්න. දැන් අපි මාළු ටික හොඳට කවලම් කරගන්න ඕනි. ඔයා දාපු මිරිස් 3-5 ටික හොඳට අහන්න. මාළු ටික හොඳට කවලම් කරගන්න. අපි මේ විදිහට මාළු ටික අනාගෙන ඉවර වෙලා විනාඩි 10ක් විතර මාළු ටික මේ විදිහටම තියලා තියමු. එතකොට මිරිස් ටික හොඳට අහනවා. මේ තියෙන්නේ අපි අනාගත්තු මාළු ටික. මාළු ටික අනාගෙන ඉවර වෙලා අපි ගත්ත ගොරක සුදු ලුණු ටික තලා ගමු. ඔයා මේ වගේ වංගෙඩියක් අරගෙන සුදු ලුණු ගොරක ටික එකතු කරගෙන කොටා ගන්න. ඔයාට මිරිස් ගලේ වුණත් මේ ටික අඹර ගන්න පුළුවන්. මිරිස් ගලක් තියෙනවා නම් මිරිස් ගලේ අඹර ගන්න. ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එකත් click කරගෙන තියාගන්න. මේ තියෙන්නේ අපේ සුදු ලුණු ගොරක ටික කොටා ගත්තායින් පස්සේ අපි මේකට එකතු කරගන්නවා එනසල් ඇට, කුරුඳු පොතු ඒ ටික වගේම ගම්මිරිස් ඇට ටික. මේ ටිකත් එකතු කරගෙන ආයෙත් විනාඩි 2-3ක් හොඳට කොටා ගන්න. මේ විදිහට හොඳට කොටා ගන්න. මේ තියෙන්නේ කොටා ගත්තට පස්සේ ගොඩාම කොටා ගන්නෙ නෑ. මේ වගේ කෑලි ටිකක් ඉතුරු වෙන්න කොටාගෙන ඒ ටික අයින් කරගන්න. මේ තියෙන්නේ මිරිස් 3-5 ටික දාලා විනාඩි 10ක් අනලා තියපු මාළු ටික. ඒ වගේම අපි කොටාගත්තු ගොරක සුදු ලුණු ඒ ටිකක් තියෙනවා. අපි දැන් මාළු ටික උයා ගමු. මුලින්ම අපි මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ විදිහට ලිප පත්තු කරගෙන භාජනයක් ලිපෙන් තියාගන්න. භාජනය හොඳට රත් වුණාට පස්සේ තෙල් ටිකක් එකතු කරගමු. මේ තෙල් ටික හොඳට පැහුණාට පස්සේ හබ ඇට ටිකක් ඒ වගේම උළු හාල් ටිකක් එකතු කරගන්න. මේ විදිහට අබ ටික හොඳට පුපුරන්න දෙන්න. අප ටික පුපුරලා ඉවරුණායින් පස්සේ කපාගත්තු බීලුණු ගෙඩි එකතු කරගන්න. ඒ වගේම කපාගත්තු අම්මිරිස් කරල් ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ ඔයා ගත්තු රම්පි කරපිංචා ටික එකතු කරගන්න. එකතු කරගෙන මේ විදිහට කවලම් කරගන්න. අපි තක්කාලි එකතු කරන්න මාළු එක ඉදුණයින් පස්සේ අපි මිරිස් කුඩු එකතු කරගන්නවා. මුලින්ම මේ විදිහට මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්න. මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගෙන හිමීට කවලම් කරගන්න ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා ඊට පස්සේ ආයෙත් මිරිස් කුඩු තේ හැඳි භාගයක් මේ විදිහට එකතු කරගෙන හිමීට කවලම් කරගන්න. ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා තියාගන්න. නැත්නම් මිරිස් ටික කර වෙන්න පුළුවන්. මිරිස් කුඩු මේ වගේ තෙලට එකතු කරපුවාම අපේ මාළු එක ගොඩාක් ලස්සනට පාටට තියෙනවා. ඊට පස්සේ අපි මේ තෙලට එකතු කරගන්නේ බැදපු 3-5 කුඩු තේ හැන්දක්. ඒ ටිකත් එකතු කරගෙන මේ විදිහට කවලම් කරගන්න. ඔයාට පේනවා ඒව එකතු කරගත්තයින් පස්සේ අපේ ටෙම්පරාදුවත් හුඟක් ලස්සනට තියෙනවා. අපි ඊළඟට එකතු කරගන්නේ අපි කොටාගත්ත ගොරක සුදු ලුණු ඇතුළු කුළුබඩු ටික මේ විදිහට එකතු කරගෙන ඒ ටිකත් හොඳට කවලම් කරගන්න.
ඔයා මේ විදිහට මේක විනාඩි 2ක් 3ක් අඩු ගින්දරේ හොඳට තෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ වතුර හඬු කෝප්පයක් එකතු කරගන්න. වතුර ටික එකතු කරගත්තට පස්සේ අපි ලුණු කුඩු තේ හැන්දක් එකතු කරනවා. ඔයාගේ රස අනුව ඔයා ලුණු එකතු කරගන්න. ලුණු ටික එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳට කවලම් කරගෙන වතුර ටික හොඳට පැහිලා අපේ සුදු ලුණු ටික එහෙම හොඳට තැම්බෙන්න දෙන්න. විනාඩි 5ක් විතර හොඳට මේ විදිහට ඉදව ගන්න. එතකොට අපේ වැව් මාළු කරි එකේ හොද්ද හුඟක් රසට එනවා. ඒ වගේම මේ වගේ හොද්ද හදාගෙන වැව් මාළු ටික එකතු කරපුවාම වැව් මාළු ටික දිය වෙන්නේ නැතුව හොඳට තියෙනවා. මේ විදිහට හොද්ද විනාඩි 10ක් විතර අඩු ගින්දරේ ඉදවගෙන මම වැව් මාළු ටික එකතු කරගන්නවා. ඔයත් මේ විදිහට වැව් මාළු කරි එකක් හදලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගෙන මගේ වීඩියෝ දිගටම බලලා ඔයත් මේ විදිහට කැම් හදලා බලන්න. හරි මම මේ විදිහට වැව් මාළු ටික ඔක්කොම එකතු කරගත්තා. ඔයත් මේ විදිහට වැව් මාළු ටික එකතු කරගෙන වැව් මාළු තිබුණ භාජනයට උණු වතුර ටිකක් දාලා ඒ උණු වතුර ටිකත් එහෙම්ම වැව් මාළු එකට එකතු කරගන්න. වතුර හුඟක් එකතු කරගන්න එපා. මේ විදිහට වතුර ටිකක් එකතු කරගන්න. මොකද වැව් මාළු ඉක්මනින් තැම්බෙනවා. මේ විදිහට වැව් මාළු ටික විනාඩි 15ක් විතර හොඳට ඉදව ගන්න. ඒ වගේම මේ වැව් මාළු ටික හැන්දින් එහාට මෙහාට හිමීට කරගන්න. හැන්දින් හැඳි ගා ගන්න එපා. එතකොට වැව් මාළු ටික දිය වෙනවා. මේ විදිහට වැව් මාළු ටික හොඳට හිතීගෙන එනකොට අපි කපාගත්තු තක්කාලි ගෙඩිය දාගන්නවා. දැන් අපේ වැව් මාළු ටික විනාඩි 15ක් විතර හොඳට ඉදුණා. මේ තියෙන්නේ අපි උයාගත්තු වැව් මාළු ටික හොඳට තැම්බිලා තියෙනවා. දැන් ඔයා වැව් මාළු ටික ලිපෙන් බාගන්න. මේ තියෙන්නේ මම හදාගත්තු වැව් මාළු කරි එක. චුට්ටක්වත් දිය වෙලා නැහැ. වැව් මාළු ටික හොඳට තියෙනවා. ඒ වගේම ලස්සනට පාටට තියෙනවා. ඔයත් මේ විදිහට වැව් මාළු හදලා කමෙන්ට් එකක් දාන්න.